ඒක ළමයෙක්ගෙන් අහලා තියෙනවා. පුතා කැමති ඉර බහලා යනකොට දිර නැගලා එනවද? ඒ ළමයා කිව්වලු මම කැමති ඉර බහිනවට. දැන් ඔක්කොම කියනවලු නෙගටිව්. ඇයි පුතා එහෙම කියන්නේ? ඉර නගිනකොට අපේ අම්මයි තාත්තයි ගෙදරින් එළියට යනවා. අපිට පාළුයි එතකොට. ඉර බහිනකොට තමයි අම්මයි තාත්තයි ගෙදර එන්නේ. එතන අපිට හරි සතුටුයි. ඒ නිසා ඉර බහින වෙලාව තමයි මගේ ජීවිතේ හොඳම වෙලාව. වැරද්දක් නැහැ නේද කාරණා. අන්නේවෙන් තේරුම් ගන්න මේකට. එතන ඒ දරුවට ඉර බහිනවා කියන එක හරි සොඳුරු දර්ශනයක්. ඇයි ඒ? අම්මා තාත්තා ගෙදර එනවා අම්මා තාත්තගේ තුරුලේ ඉන්න පුළුවන්. එහෙනම් අම්මා තාත්තගේ තුරුලේ සිටීම කියන එක තමයි ඕනෑකම. අන්නේ ඕනෑකම සිද්ධ වෙන්නේ ඉර බහින වෙලාවට. ඒක නිසා ඉර බැසීම කියන එක හරි පොසිටිව් වේ දරුවට. අධ්‍යාපනය කරන දරුවෙක් ගේම් එකක් ගහන එක පොසිටිව්ද නෙගටිව්ද? ඒක නෙගටිව්. රස්සාවට ගේම් ගහන දරුවෙක් ගේම් එකක් ගහන එක පොසිටිව්ද නෙගටිව්ද? ඒක පොසිටිව්. එහෙනම් පොසිටිව් නෙගටිව් කියන්නේ මේ ලෝකේ තියෙන එක නෙමෙයි වෙනතනේ. මිනිස්සු හදාගත්ත කාරණාවක් වෙයි. නමුත් ඒව සමාදන් වෙලා වීරිය වගේ ඉන්න එපා වෙනත. ඔබ කල්පනාවෙන් ඉන්න කොයි වෙලාවෙද ඔබ නියුට්‍රල් වෙන්නේ කියලා. නියුට්‍රල් වෙන්න තියෙන එක ක්‍රමය තියෙන වෙනතනේ. අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය. ඒක ළමයෙක්ගෙන් අහලා තියෙනවා. පුතා කැමති ඉර බහලා යනකොට දිර නැගලා එනවද? ඒ ළමයා කිව්වලු මම කැමති ඉර බහිනවට. දැන් ඔක්කොම කියනවලු නෙගටිව්. ඇයි පුතා එහෙම කියන්නේ? ඉර නගිනකොට අපේ අම්මයි තාත්තයි ගෙදරින් එළියට යනවා. අපිට පාළුයි එතකොට. ඉර බහිනකොට තමයි අම්මයි තාත්තයි ගෙදර එන්නේ. එතන අපිට හරි සතුටුයි. ඒ නිසා ඉර බහින වෙලාව තමයි මගේ ජීවිතේ හොඳම වෙලාව. වැරද්දක් නැහැ නේද කාරණා. අන්නේවෙන් තේරුම් ගන්න මේකට. එතන ඒ දරුවට ඉර බහිනවා කියන එක හරි සොඳුරු දර්ශනයක්. ඇයි ඒ? අම්මා තාත්තා ගෙදර එනවා අම්මා තාත්තගේ තුරුලේ ඉන්න පුළුවන්. එහෙනම් අම්මා තාත්තගේ තුරුලේ සිටීම කියන එක තමයි ඕනෑකම. අන්නේ ඕනෑකම සිද්ධ වෙන්නේ ඉර බහින වෙලාවට. ඒක නිසා ඉර බැසීම කියන එක හරි පොසිටිව් වේ දරුවට. අධ්‍යාපනය කරන දරුවෙක් ගේම් එකක් ගහන එක පොසිටිව්ද නෙගටිව්ද? ඒක නෙගටිව්. රස්සාවට ගේම් ගහන දරුවෙක් ගේම් එකක් ගහන එක පොසිටිව්ද නෙගටිව්ද? ඒක පොසිටිව්. එහෙනම් පොසිටිව් නෙගටිව් කියන්නේ මේ ලෝකේ තියෙන එක නෙමෙයි වෙනතනේ. මිනිස්සු හදාගත්ත කාරණාවක් වෙයි. නමුත් ඒව සමාදන් වෙලා වීරිය වගේ ඉන්න එපා වෙනත. ඔබ කල්පනාවෙන් ඉන්න කොයි වෙලාවෙද ඔබ නියුට්‍රල් වෙන්නේ කියලා. නියුට්‍රල් වෙන්න තියෙන එක ක්‍රමය තියෙන වෙනතනේ. අවිද්‍යාව තෘෂ්ණා ප්‍රහාණය.